මං හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ කෝමාරිකා එවලෙම කඩාගෙන ජෙල් එක හදාගෙන ඇප්ලයි කරන විදිහ. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ජෙල් එක ගෑවට පස්සේ කසන්න ගන්නවා කියන එක. ඉතින් එහෙම කසන්නේ නැති වෙන්න ජෙල් එක හදාගන්න විදිහ තමයි මම අද ඔයාලට පෙන්නන්න හදන්නේ. මේ තමයි මගේ කෝමාරිකා පැලේ. මේක ගොඩක් චූටි පැලයක් මෙහෙම ඉතුරු වෙලා තියෙන්නේ. මම දැන් වැඩි ඇප්ලයි කරන්න මට වෙලාවක් නැහැ. ඇත්තටම මට මාස 7ක පුංචි බබෙක් ඉන්නවා. ඉතින් එයාත් එක්ක එයාගේ වැඩත් එක්ක මට මේ දේවල් කරන්න ඇත්තටම වෙලාවක් නැහැ. ඒ වුණාට මට හිතුණා මගේ දැන් ඇස්සටත් කළු වෙලා තියෙන්නේ. බබාට ෆීඩ් කරන නිසා ඉතින් මූණේ එක ප්‍රශ්න එනවා දැන්. මං හිතුවා ඉතින් මං ගැන ටිකක් හිතන්න. ඒ නිසා මම ඔයාලටත් මේ ගැන වීඩියෝ එක කරන්න හිතුණා. මේකේ සුදු පාට කොටස අයින් කරන්න ඕන. මේ තමයි මගේ චූටි පැටියා. එයා නිදි. මෙයා ඉතින් හැරෙන්න කලින් පුළුවන් තරම් ඉක්මනට මේ වැඩේ කරන්න තමයි මං try කරන්නේ. මෙයා ඉතින් ගොඩක් වෙලා නිදා ගන්න බබෙක් නෙමෙයි. එයා ඉක්මනට හැරෙනවා. විශේෂයෙන්ම මේ වගේ මම මොන හරි ස්කින් කෙයාර් වැඩක් කරනවා නම් අනිවාර්යයෙන්ම මෙයා ඉතින් ඉක්මනට හැරෙනවා. අපි ඉතින් දැන් කොමාරිකා ජෙල් එක හදාගමු. මේ වැඩේට මේ වගේ වීදුරුවක් ඕන වෙනවා. හැන්දකුත් ඕන. මේ වගේ නයිෆ් එකකුත් ඕන. නයිෆ් එකක් හෝ කතුරක් ගන්න. මං ඉතින් මුලින්ම අර සුදු පාට කොටස අයින් කරනවා. කැපුවට පස්සේ මේ කොමාරිකා කෑල්ල වීදුරුව ඇතුළට දාලා තියන්න ඕන. එතකොට ඒකේ කහ පාට ද්‍රාවණයක් තියෙනවා. ඒක වීදුරුවට එකතු වෙනවා. ඊට පස්සේ ඉතින් ඕව කසන්න ගන්නෙ නැහැ. ඒක තමයි මම ඔයාලට දෙන ටිප් එක. ඔයාලත් අනිවාර්යයෙන්ම කරලා බලන්න. අනිවාර්යයෙන්ම විනාඩි 10ක් විතර මෙහි විදියට තියලා තියන්න. මම වීඩියෝ එකේ පෙන්නන්නම්. ඔයාලට ඒක කහ පාට ඒ ද්‍රාවණේ පේන්න තියෙනවා. ඒක මම ඔයාලට පෙන්නන්නම්. දැන් මම විනාඩි 10ක් ඉඳලා තියෙන්නේ. මට මුලින් කියන අමතකුණා මේ වගේ තව මොන හරි කප් එකකුත් ගන්න. කප් එකකුත් ඕන වෙනවා. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් මම අර කිව්ව කහ පාට ද්‍රාවණය ගැන. ඔයාලට වීඩියෝ එකේ පේනවා ඇති මේ විදිහට වතුරත් එක්ක ටිකක් ඒක එකතු වෙලා තියෙන මම වීදුරු කලින් සෝදලා තිබුණ නිසා ඒ කොටස තමයි ගොඩක් අයට මූණ කසන්න ගන්නේ. මූණේ විතරක් නෙමෙයි ඉතින් ඔයාලට ඇඟේ වුණත් ඇප්ලයි කරන්න පුළුවන්. මම දැන් මේ භාජනයේට කොමාරිකා මුලින් අර මේ මුල් කොටස ටිකක් අයින් කරනවා. ඒ කියන්නේ කහ පාට ද්‍රාවණය ගැලිලා තියෙන නිසා මම මුලින්ම මේ විදිහට කෑල්ලක් කපා ගන්නවා. මට මේ ප්‍රමාණය ඇති මම ගොඩක් ඇප්ලයි කරන්නේ නැහැ. බබා හැරෙන්න පුළුවන් නිසා මම මොනේ විතරයි ගන්නෙ, පෙරලි ගන්නෙත් නැහැ. මුලින්ම මේ විදිහට ඒකේ කටු වගේ තියෙන දෙපැත්තම ඒ කොටස් අයින් කර ගන්නවා. ඔයාලගේ පැත්තට හරව ගන්න එපා. මොකද මේක ලිස්සනවා කපනකොට. අත බලාගෙන තමයි කපන්න ඕන. හරියට ලිස්සනවා. දැන් මේකේ උඩ කොටස අපි ඉවත් කරගන්න ඕන. ජෙල් එක යන්නේ නැති වෙන්න, ජෙල් එක කැපෙන්නේ නැති වෙන්න උඩ පොත්ත අයින් කරගන්න. මේ වැඩේ ඔයාලට හැන්දෙනුත් කරන්න පුළුවන්. නයිෆ් එකම ඕන නැහැ. ඔයාලට කියන්න ඕන වීඩියෝ එකේ රෙකෝඩ් එක කරන වෙලාවේ මම බබාව නිදි කරලා ළඟ තියාගෙන ඉන්නේ. හැරෙන්න පුළුවන් නිසා ඒ හින්දා පොඩි පොඩි සද්ද ඇහෙයි. ඒව ගණන් ගන්න එපා. දැන් මේ විදිහට කොමාරිකා කෑල්ල සූර ගන්න ඕන හැන්දෙන්. ජෙල් එක විතරක් සූර ගන්න. කොළ පාට කොටස සූර ගන්න එපා. ටිකක් ඉතින් අමාරු වැඩක්. ලිස්සන නිසා ඒක ලේසි නැහැ. ගෑනු ළමයි කම්මැලි වෙන්නේ ඔන්න ඔය ප්‍රශ්න නිසා ටිකක් මේ වැඩේ අමාරුයි. ඒ වුණාට ඉතින් කඩෙන් ගන්නවට වඩා ඔයගොල්ලෝ මේ විදිහට ගෙදරම හදා ගන්නවා නම් ඉතින් ෂුවර්නේ
කෙමිකල් මොනවත් මික්ස් කරලා නැහැ කියලා අපි දන්නවනේ. ඉතින් ගෙදරදීම හදාගත්තාම බය වෙන්න දෙයක් නැහැ. ඕනම ස්කින් එකකට මේක ගන්න පුළුවන්. පිම්පල්ස් වලට බ්ලැක් හිට්ස්, වයිට් හිට්ස් ඕන තරම් රෑෂ් වලට ඒ වගේ ඉතින් මේ ප්‍රශ්න වලට ගන්න පුළුවන්. ඔයාගේ ස්කින් එක ඩ්‍රයි නම් අනිවාර්යෙන්ම ගන්න. පිම්පල්ස් වලටත් ගොඩාම හොඳයි. මම එක්ස්පීරියන්ස් අතිව කියන්නේ මම බබා හම්බ වෙන කලින් බබා එන කලින් ඒ දවස්වල මම ගොඩාක් මේක ඇප්ලයි කරලා තියෙනවා. ඉතින් මම රිසල්ට් ගොඩාක් ගත්තා. දැන් මේ විදියට හන්දෙන් ටිකක් ඒක ජෙල් එක මික්ස් කරගන්න. මේ තමයි මම හදාගත්ත මගේ කොමාරිකා ජෙල් එක. මේක ගෑවට පස්සේ ඔයාලා කරලම් බලන්න, පොඩ්ඩක්වත් කසන්න ගන්නේ නැහැ. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඕනම ස්කින් එකකට මේක හොඳයි. ඉතින් ගාලා මටත් රිසල්ට් කමෙන්ට් කරන්න. අපි දැන් බලමු මම කොහොමද මේක ඇප්ලයි කරන්නේ කියලා. මෙන්න මෙයා දැන් ඇහැරිලා. මං කිව්වනේ ස්කින් කෙයා මම මොන හරි වැඩක් කරනවා නම් අනිවාර්යෙන්ම ඉතින් මෙයාගේ නිින්ද කොටයි ඉක්මනට හැරෙනවා. මේ තමයි මගේ චූටි පුතා අයාන්. මෙයාට දැන් මාස 7යි. ඉතින් මේ දැන් පොරකන්නේ මගේ ෆෝන් එක ගන්න. එයාට ෆෝන් වලට පුතුම ආසාවක් තියෙන්නේ. මම දැන් බබාගේ 100ට දීලා එන්නම්. මෙයා මන් නැතුව ගොඩක් වෙලා ඉන්නේ නෑ. ඒ නිසා ඉතින් මම ඉක්මනට ඔයාලට වීඩියෝ එක කරලා පෙන්නන්නම්. මම මූණ සෝදගෙන ආවා. ඉතින් මේ විදිහට මම ටිෂු එකකින් මූණ පිහිද ගන්නවා. එතකොට දූවිලි තියෙනවා නම් ටිෂු එකට එනවා. මම දැන් බබාට ෆීඩ් කරන නිසා අතර මාව ගොඩක් කෙට්ටු වෙලා තියෙන්නේ. කරන්න දෙයක් නැහැ. ඉතින් බබා වෙනුවෙන් මේ කැපකිරීම ටික නම් කරනවා. ඉතින් ඒ අතරතුර ස්කින් කෙයා ඉතින් වැඩ ටික කරගන්න පුළුවන් නේ. මම දැන් කොමාරිකා ජෙල් එක ඇප්ලයි කරනවා. ඇස්වල ඇස් යට එහෙම ගන්න එක ප්‍රශ්නයක් නෑ. ඉතින් ස්වාභාවික දෙයක්. ඉතින් බය වෙන්න දෙයක් නෑ. කිමිකල් මොනවත් නෑ. ඒක අපිත් දන්නවනේ. අපි ගෙදරදීම හදුව නිසා බය වෙන්න දෙයක් නැහැ. මේක ගෑවට පස්සේ මූණේ එහෙම්මම වේලෙන්න දෙන්න. කලින් අයින් කරන්න එපා. මම ඉතින් වේලෙන්න ගොඩක් වෙලා තියාගන්නේ නැහැ. බබා අඬන්න පුළුවන් නිසා. මම ජෙල් එක මූණේ විතරයි ගන්නෙ. බෙල්ලේ ගන්නෙ නෑ. ඒ මම එහෙම කරන්නේ බබා නිසා. එයා අඬන්න පුළුවන් නිසා. ඉතින් මට ඉක්මනට පීද ගන්න අමාරුයි එතකොට. ඔයාලා එහෙම කරන්න එපා. ඔයගොල්ලෝ බෙල්ලේ ඕනම දෙයක් ගන්නකොට මූණේ බෙල්ලේ දෙකේම ගන්න. කොමාරිකා වලට මූණ පැහැපත් වෙනවා. ඔයා ගෑවට පස්සේ බලන්න ඒක වේලෙනකන් ඉඳලා ඉවරනට පස්සේ ඔයාලට වෙනසක් තේරෙයි. කොමාරිකා ඉතින් ගානකොට ලිප්ස් වලත් ගෑනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ. අපි කොමාරිකා ඉතින් ඩ්‍රින්ක් එකක් බොන එකේ ඉතින් ඕක මොකද? මම ඔයගොල්ලන්ට තව පොඩි සීක්‍රට් එකක් කියන්නම්. මේ විදිහට කොමාරිකා කෑලි තියෙනවනේ. ඒ කොමාරිකා කෑලි ඔයාලගේ පිම්පල්ස් මූණේ තියෙනවා නම් ඒ පිම්පල් එක උඩින් තියන්න. දැන් කොමාරිකා ජෙල් එක වේලෙනකන් අපි තියන් ඉන්න ඒ වේ ටයිම් එකේම ඒ කොමාරිකා කෑලි ඒ පිම්පල් එක උඩ තියාගෙන ඉන්න. ඒක එතකොට දවසින් දෙකකින් ඉක්මනට පිම්පල් එක හොඳ වෙනවා. ගාලා බලන්නකෝ. කරලා බලන්න. එතකොට ඔයාලට වෙනස තේරෙයි. මම දැන් කොමාරිකා එක ජෙල් එක වේලගෙන තියෙන්නේ. ගොඩාක්ම වේලනකන් ඉඳී නෑ. මට මේක අයින් කරන්න වෙනවා. බබා දැන් ටිකක් චුරු චුරු ගන්නවා. ඉතින් එයා අඬන්න හදන්නේ. මේ විදිහට මම මුලින්ම දැන් මේක මෙහෙමම සෝද ගන්න ගියොත් කරදරයි. ජෙල් එකක් නේ. ඒක ටිකක් යවන්න අමාරුයි. ඒ නිසා මුලින්ම මේ විදිහට ටිෂු එකක් අරගෙන ජෙල් එක මූණින් පොඩ්ඩක් ඉවත් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ සෝදන්න. එතකොට ජෙල් එක ඉක්මනට ඉවත් කරගන්න ලේසි. ඉතින් මේ විදිහට තමයි කොමාරිකා ජෙල් ගෙදරදීම හදාගෙන ඇප්ලයි කරගන්නේ. ඔයගොල්ලෝ දැන් මේක ඉවත් කරගත්තට පස්සේ කැමති නම් අයිස් කියුබ් එකක් මූණේ ගන්න. එතකොට ඉතින් තවත් හොඳයි. ඔයාලගේ කල එක අප් කරගන්න හොඳම හොඳ ට්‍රීට්මන්ට් එකක් තමයි මේ කොමාරිකා ජෙල් එක කියන්නේ. මේ වීඩියෝ එක ගර්ල්ස්ලට විතරක් නෙමෙයි බොයිස්ලටත් ගොඩාක් වැදගත් වෙයි කියලා මම හිතනවා. මොකද ඉතින් ඔයාලගේ ස්කින් වල ප්‍රශ්න ඇතිනේ. ඉතින් ඔයාලටත් මේක try කරලා බලන්න පුළුවන්.
මම එහෙනම් ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම අනිවාර්යෙන්ම ඔයාලට රිප්ලයි කරනවා. ආයෙත් ඉතින් අලුත් වීඩියෝ එකක් කරන් ඉක්මනට එන්නම්. බයි.